සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලත් එනවද අද අපිත් එක්ක පොඩි ගමනක් යන්න? අපි අද යන්නේ වසර 1000 ගාණක් පැරණි ආගමික වගේම පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථානයක් බලන්න. ඒ තමයි දඹුල්ල ලෙන් විහාරය. එහෙමත් නැත්නම් රන්ගිරි දඹුරු විහාරයට. මේ විහාරය ලංකාවේ විශාලම වගේම හොඳින්ම සංරක්ෂිත ගල්ලෙන් විහාර සංකීර්ණයේ විදියට සැලකනවා. වළගම්බා රජතුමා විසින් අතීතයේදී මේ ස්ථානය සංවර්ධනය කරලා තියෙන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. හරිම නිස්කලංක වටපිටාවක පිහිටලා තියෙන නිසාම මෙන්න මෙයාලා නිදහසේ මේ පරිසරයේ ජීවත් වෙනවා. බෞද්ධ භක්තිකයන් අතර පූජනීය ස්ථානයක් වන මේ විහාරස්ථානය විදේශීය සංචාරකයන් අතරත් ඉතාමත් ජනප්‍රියයි. විහාරස්ථානයේ බිත්ති හා වහල පුරා තියෙන චිත්‍ර බෞද්ධ කලාව හා ශ්‍රී ලාංකීය සංස්කෘතිය පෙන්වනවා. ඒ විතරක් නෙවෙයි 1991 දී යුනෙස්කෝ ලෝකෝරුම ස්ථානයක් විදියටත් මේ ස්ථානය නම් කරලා තියෙනවා. ඉතින් මේ විහාරස්ථානයත් වැඳ පුදාගත්තු අපි ආපහු ගමට එන්න පිටත් වුණා. තවත් ලස්සන තැනක් අරගෙන ආපහු එන්නම්. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම.